සිංහල සිනමාවේ නිර්වචනීය මාල්නි ෆොන්සේකා මහත්මිය පසුගියදා අප අතරින් වෙන්ව ගියේ ලාංකීය කලා ශාස්ත්‍රයට පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කරමිනි. ඉතින් ඇයගේ අභාවය ඇයට ආදරය කරන රසිකයන්ගේ සිත් කඳුලින් තෙත් කළ බව නොරහසක්. ඉතින් ඇයගේ වෙන්ව යාම ඇයගේ පවුලේ ඥාතීන්ටද ඉතාම වේදනාකාරී අවස්ථාවක් වී තිබුණා. ඉතින් මාල්නි ෆොන්සේකා මහත්මියගේ අභාවය ගැන ඇයගේ ඥාති දියණියක් වන ජනප්‍රිය නිලි සෙනාලි ෆොන්සේකා ඉතා සංවේදී අදහසක් සිය මුහුණු පොතට එක් කර තිබුණා. සෙනාලි ෆොන්සේකා එහිදී මාල්නි ෆොන්සේකා මහත්මියගේ මතකය ගැන මෙලෙස අදහස් දක්වා තිබුණා. පොඩි කාලේ ඉඳන් මං ගොඩක් මගේ දුක හංගන් ඉන්න පුරුදු වෙච්ච කෙනෙක්. එළියට දුක පෙන්වන්නේ නැතිව hina වෙලා ඉන්න පුරුදු වුණ කෙනෙක්. අම්මා තාත්තගෙන් පස්සේ මං දුක බෙදාගත්තේ ජීවිතේ වෙන දේවල් මිනිස්සු මාව රිද්දන දේවල් අනිත් අයගේ උපදූප කිව්වේ නැන්දෙක්ක විතරයි. ඒ වෙලාවට එයා මට බයින්න පටන් ගන්නේ මේ කෙල්ලට ටොක්කක් අයින්න ඕනේ කියලා. එහෙම කිව්වේ තරහකට නෙවෙයි මගේ මෝඩ වැඩවලින් මාව එළියට ඇදලා ගන්න ඕන නිසයි කියලා මං දන්නවා. කියන දේවල් අහන්න ඉන්න මිනිස්සු 1000ක් හිටියත් විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ 14යි. එතනින් අම්මා තාත්තගෙන් පස්සේ මං වැඩිපුරම විශ්වාස කළේ නැන්දව. ඒත් දැන් මං ඒ ඔක්කොම බෙදාගන්නේ කාත් එක්ක දප්පා. දැන් මට යා ළඟට දුවලා ගිහින් හිතේ තියෙන දේවල් කියන්න පුළුවන් වුණා නම් එහෙනම් මං දන්නවා මං ඒ ගෙදරින් එන්නේ ආයි පුදුම හිතේ ශක්තියකින්. ඒත් කමක් නෑ මං ආත්මාර්ථකාමී වෙන්නේ නැහැ. මගේ පුද්ගලික හේතු වලට මං නැන්දට වද දෙන්නේ නැහැ. මේ හැම දෙයකින්ම දුරින් ඉන්න එකමයි හොඳ. එයා කරපු පින් එක්ක කොහේ හරි සතුටින් නැති යනුවෙන් සෙනාලි ෆොන්සේකා ඉතා සංවේදී අදහස් දැක්වීමක් කර තිබුණා. ඉතින් අවසන් වශයෙන් මාල්නි ෆොන්සේකා නම් සිනමාවේ නිර්රජනීයනි ඔබ අප අතරින් සමුගත්තත් ඔබ තැබූ සුන්දර මතකයන් සදාකාලිකව අප හිත් තුළ නොමකී තිබුණු ඇති.